හලෝ ගයිස් වෙල්කම් ටු මයි channel. ඉතින් අද ගෙනාවේ ඩේ ව්ලොග් එකක් නෙවෙයි අපේ වෙසක් සතිය ගෙවෙන්නේ කොහොමද කියලා වීඩියෝ එකක්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එක බලන්න. ඉතින් ළමයි මුලින්ම කියන්න ඕනේ මේක එක දවසක ගත්ත වීඩියෝ එකක් නෙවෙයි. දවස් කිහිපයක වීඩියෝස් එකතු කරලා තමයි මේ ව්ලොග් එක හදලා තියෙන්නේ. අපි මුලින්ම කරේ වෙසක් කූඩුව අලවගත් එක. මේ පාර අපි කූඩු 3ක් හදන්න හිතුවා. ලයිට්ස් දැම්මහම කලර් එක වෙනස් වෙන නිසා අපි කූඩු 3ම සුදු පාටින් තමයි අලවන්න තීරණය කරේ. ඔයාලා මේ වීඩියෝ එක බලනකොට වෙසක් දවස නම් පහු වෙලා ඒත් කමක් නෑ. ඔයාලටත් සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ළමයි. දැන් කූඩු ටික නම් අලවලා ඉවරයි ළමයි. දැන් තියෙන්නේ ඉතින් රැලි කපන වැඩේ තමයි. රැලි ටිකත් අලවලා ඉවර වුණාට පස්සේ මෙන්න මේ විදියට තමයි අපේ වෙසක් කූඩුව තිබුණේ. ඊට පස්සේ මම නෙළුම් මලකුත් හැදුවා. ඒකේ නම් වීඩියෝ ගන්න බැරි වුණා ළමයි. ඉතින් මේ තියෙන්නේ අනිත් වෙසක් කූඩුවට කපපු රැලි ටික. ඒ ටිකත් දැන් අලවන්න ඕනේ. ඉතින් දැන් තියෙන්නේ ওই විදියට හෙමින් වටේටම අලව ගන්න එක. මේක තමයි ළමයි මට එපාම කරපු වැඩේ. බලන්නකෝ ඉතින් ඒ ටිකත් අලවලා ඉවරුනහම වෙසක් කූඩුවේ තියෙන ලස්සන. ඊට පස්සේ වටේට තියෙන රැලි ටිකත් මෙන්න මේ විදියට මං අලව ගත්තා. බලන්නකෝ අන්තිමට ඉතින් ඒ කූඩුවේ ලස්සනයි නේද ළමයි? ඔන්න ඉතින් වෙසක් දවස කූඩු ටිකට ලයිටුත් දැම්මහම මෙන්න මේ විදියට තමයි තිබුණේ. කොහොමද ළමයි ඉතින් අපේ වෙසක් කූඩු ලස්සනද? මේ වෙසක් එකට පස්සේ දවස ඉතින් අපි ගියා ටවුන් පැත්තේ පොඩ්ඩක් කැරකිලා එන්න. යනකොට අපිට මෙන්න මේ දන්සල හම්බුණා. කුරක්කන් කැඳ තමයි තිබුණේ. එතනින් කුරක්කන් කැඳත් බීලා පාරේ එල්ලලා තිබුණ වෙසක් කූඩු ටිකත් බලාගෙන අපි ගියා පොඩ්ඩක් බීච් එක පැත්තේ. ඊට පස්සේ ඉතින් බීච් එකෙත් නවත්තලා එතනත් පොඩ්ඩක් ලස්සන බලලා එතන නම් වැඩි වෙලාවක් හිටියේ නෑ. ඉතින් ඉක්මනට යන්න ඕන නිසා අපි ආවා. අද නම් බීච් එකේ හරියට සෙනග ළමයි නිවාඩු දවසක් නිසා. අපි ගෙදර එනකොට අපිට හම්බුණා පාන් දන්සලක්. ඉතින් ඒකේ නම් පොඩ්ඩක් සෙනග හිටියා. කලින් දන්සලේ නම් එච්චර හිටියේ නෑ. කොහොම හරි පොලිමෙත් ඉඳලා පාන් එකකුත් ගත්තා. වැඩි දුර ගියේ නැති නිසා දන්සල් 3ක් වගේ තමයි හම්බුනේ. ඉතින් කාලා බීලා ආයෙත් අපි ගෙදර ආවා. එහෙනම් ළමයි අදට ගිහින් එන්නම්. ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ළමයි.